අද දවසේදී මම කතා කරන්න මේ forex trading සම්බන්ධයෙන්. forex trading කරන්න හොඳම platform එකක් තමයි Exness කියන්නේ. මොකද අපි දකිනවා ගොඩක් forex brokersලා මේ විදි market එකට ඇවිල්ලා ඉන්නවා. නමුත් මේ forex brokersලා අතරින් වඩාත්ම අපිට විශේෂයෙන්ම ලංකාවේට ගැළපෙනම broker කෙනෙක් තමයි Exness කියන්නේ. ඒකට හේතුව තමයි Exness එකේ spread එක එහෙම නැත්නම් අපි හරියටම කිව්වොත් trading fee එක ගොඩක් අඩුයි. අනිත් බ්‍රෝකර්ස්ලත් එක්ක සංසන්දනය කරලා බලද්දි. ඉතින් ඒක නිසා අපි Exness එකේ තමයි අද දවසේදී ට්‍රේඩින් පටන් ගන්න හදන්නේ. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න හදන්නේ. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම Exness එකට රෙජිස්ටර් වෙන්න ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයාව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙතන හරිම පහසුයි account එකක් හදන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ create an account කියන section එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන country එක තමයි මුලින්ම select කරන්න ඉන්නේ. මෙතන ඔයාලා ශ්‍රී ලංකා කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ email address එක දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයා password එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන I declare and confirmation that I am not කියලා මේ විදිහට ටික් එකක් දාන්න තියෙනවා. ඒ කියන්නේ අපි ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක්ද කියලා අහන්නේ. ඉතින් අපි ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒකින්ද මෙතන ටික් එක දාලා මෙතන continue කියන එක අපි ලබා දෙමු. ඊට පස්සේ අපි මෙතන select කරන්න ඕනේ මෙතන real account කියන එක. මෙන්න මේ විදිහට අපි ඒක touch කරමු. හරි ඊට පස්සේ දැන් අපි Exness account එකක් හදලා ඉවරයි. හරිම පොඩි step කිහිපයකින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ account එක අපි verify කරගෙන ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මේක verify කරන්න කියලා. මෙතන තියෙනවා complete profile කියලා option එකක්. අන්න ඒක click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් verify your contact details කියලා තියෙනවා. ඉතින් මුලින්ම confirm කරන්න වෙනවා email address එක, ඊට පස්සේ ඔයාගේ phone number එක, ඊට පස්සේ profile information ටික. ඊට පස්සේ අපි මෙතන get started now කියන එක touch කරමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් confirm your email කියලා. අපි Exness එක හදපු email address එකට code එකක් එනවා. ඒ code එක මෙතනට දීලා අපි අපේ email එක confirm කරගමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ වගේ email එකක් ඇවිල්ලා තිනවා. මේ code එක මම මේ විදිහට copy කරලා මම මෙතනට මේ විදිහට ඒක paste කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න හරියක් වෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ confirm your phone number කියලා තිනවා. අපි phone number එක මේ විදිහට touch කරමු. හරි phone number එක දීලා මෙතන continue කියන එක touch කරමු. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට Exness එකෙන් verification code එකක් එනවා. ඒක මේ විදිහට අපි copy කරගමු. එහෙම නැත්නම් මතක තියාගමු 829 මට ආපු එක ඔන්න ඒකත් confirm වුණා. ඊට පස්සේ අපේ profile information ටික දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන complete now කියන එක අපි touch කරමු. touch කරලා ඉවර වෙලා ඔයාගේ profile information ටික දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන විශේෂයෙන්ම ඔයාගේ identity තියෙන විදිහට මේ form ටික මෙතනදී fill කරගන්න ඕනේ. first name එක, last name එක, ඔයාගේ date of birth එක, residential address එක දෙන්න ඕනේ. ඒ වගේම මෙතන gender එක අහනවා ඒක දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඔයා මෙතන identity විදිහට තමයි මෙතන profile information ටික දෙන්න ඕනේ. residential address එක ඔයා දෙන්න ඕනේ. ඔයාගේ අපි හිතමු උදාහරණයක් විදිහට driving license එක. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි bill එකක් එනවා නම් අන්න ඒකේ තියෙන address එක තමයි මෙතනට දෙන්න ඕනේ. මොකද අපි address verification එකේදී ඔයාගේ නම සහ ඔයාගේ address එක ගැලපෙන්න ඕනේ මෙතන දෙන details එක්ක. මොකද අපි verification එකට document එකක් දානවා. ඉතින් මේකේ හොඳම දේ තමයි ඔයාට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ driving license එක. හරි අපි මේ විදිහට මේක fill කරගමු. හරි ඊට පස්සේ අපි මෙතන continue කියන එක ලබා දෙනවා. හරි ඊට පස්සේ මේ විදිහට පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. ඉතින් මෙතන කැමති එකක් ඔයාට දෙන්න පුළුවන්. ඇයි account එකක් හදන්නේ කියන එක සම්බන්ධයෙන් මෙතනදී අහනවා. අපි මෙතන investment කියන එකට ටික් එක දානවා. එතකොට මෙතනදී කැමති එකක් ඔයාට දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි savings කියන එකට දාලා මෙතන continue කියන එක ලබා දෙමු. occupation එක ඔයාගේ job එක මොකක්ද කියලා අහනවා. ඉතින් මෙතන කැමති දේවල් ටිකක් ඔයාට දෙන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඔයා කැමති එකක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ විදිහට මේක දීගෙන යනවා. හරි. ඔයාට බලා ගන්න පුළුවන් ඔන්න all set කියලා තියෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් for 30 days you can deposit up to 2000 USD and trade after that you will be asked to verify your identity. ඒ කියන්නේ මෙතන ඔයාගේ identity verify කරන්න නැතුව වුණත් ඔයාට මෙතනදී trade කරන්න පුළුවන්. හැබැයි USD 2000ක deposit එකක් තමයි උපරිම ඔයාට මෙතනදී දාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට මෙතනදී පුළුවන් ඕනනම් දැන් වුණත් ඔයාට trade කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ඔයාගේ ID එක verify කරගෙන ඉන්න එක. ඉතින් ඒකෙන් හින්දා අපි මෙතන verify ID now කියන එක touch කරමු. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහ එකක් එනවා.
ඉතින් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ නම මෙතන තියෙනවා. ඉතින් ඔයාගේ identity විදිහට ඔයාගේ නම නැත්තම් ඔයාට පුළුවන් මෙතන මේ edit කියන එක දීලා ඔයාගේ නම හරියට මෙතන type කරගන්න පුළුවන් identity තියෙන විදිහට. ඉතින් ඊට පස්සේ අපි මෙතන upload document කියන එක touch කරමු. හරි ඊට පස්සේ මේ වගේ එකක් එනවා. මෙතන tick එක දාලා මෙතන submit document කියන එක touch කරමු. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ identity verify කරන්න ක්‍රම කීපයක් එනවා. ඔයාගේ passport එක, driving license එක, ID card එක, එහෙම නැත්නම් residence permit කියන එක. ඉතින් passport එක තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඒක English වලින් තියෙන හින්දා. ඒ වගේම driving license එකත් හොඳයි English වලින් තියෙන හින්දා. ඉතින් ඒ දෙකම නැත්තම් විතරක් ඔයාට ID card එක පාවිච්චි කරලා ඔයාගේ document එක submit කරන්න පුළුවන්. ඉතින් මම මෙතන driving license කියන එක select කරනවා. ඉතින් select කරාට පස්සේ මේකේ ඒගොල්ලෝ කියනවා මේ දාන්න ඕන විදිහ ඔයාට බලා ගන්න පුළුවන්. ෆොටෝ එකේ ඔයාට පේනවා මේ විදිහට කොන් හතර පැහැදිලිව පේන්න ඕනේ background එකත් එක්ක. මේ විදිහට crop වෙන්න සහ මෙන්න මේ විදිහට දාන්න එපා. මේ විදිහට දාන්න වගේ බලා ගන්න. ඉතින් front side එක සහ back side එක ඔයා මෙතනදී upload කරන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන මේක touch කරලා upload the front of document කියන එක touch කරලා front document එක දාගන්න. ඊට පස්සේ මෙතන back document එකත් ඒ විදිහටම දාගන්න ඕනේ. ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළතදී ඔයාගේ ID verification එක සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මේ විදිහට කරාට පස්සේ ඔයාගේ address එකත් මෙතනදී verify කරන්න එනවා. ඉතින් මෙතන complete profile කියන එකට දුන්නට පස්සේ ඔයාගේ document verification වල address verification එකත් කරගන්න එනවා. ඒකත් කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාට address verification එක සඳහා ඔයාගේ driving license එක හරි එහෙම නැත්නම් මොකක් හරි ඔයාගේ නමට එන bill එකක් හරි ඔයාට පුළුවන් upload කරලා address verification එක successful කරගන්න. ඉතින් කරාට පස්සේ ඔයාගේ account එක පෙන්නන විදිය මම ඔයාලට පෙන්නන්නම්. හරියල්නේ. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ verify වෙච්ච account එක. ඉතින් ඔයාගේ account එක මෙතන පෙන්නනවා. මේ තියෙන account එකේ විස්තර ටික. ඉතින් ඔයාගේ account එක fully verified කියලා බලන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ වම් අත පැත්තේ උඩ තියෙනවා ඉරි තුනක් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන settings කියලා එකක් තියෙනවා. ඒක touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා ඔයාගේ account එක fully verified කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ ඔයාගේ account එක fully verified වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට deposit එකක් කරගන්න එක. ඉතින් deposit එකක් කරගන්න ඔයාලට පුළුවන් මෙතන මේ ඉරි තුන touch කරලා මෙතන deposit කියලා option එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. touch කරාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් deposit කරන ක්‍රම ටික. ඔයාලට බැංකුවෙන් deposit කරන්න පුළුවන්, card එකෙන් deposit කරන්න පුළුවන්. එයාගේ Binance Pay, Bitcoin, Neteller, Skrill මේ විදිහට ඔයාලට වෙනවා USDT වලින් උනත් ඔයාලට මෙතනදී deposit එකක් කරගන්න පුළුවන්. deposit කරගන්න payment method එකෙන්ම තමයි ඔයාලට withdrawal ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ හැම එකක්ම විනාඩියක් විනාඩි දෙකක් වගේ ඇතුළත සිද්ධ වෙනවා deposit එක and withdrawal එක. ඉතින් මේකේ කොහොමද අපි trade කරන්න කියන එක ගැන තමයි දැන් අපි කතා කරන්නේ deposit එකක් කරාට පස්සේ. ඉතින් ඒකට අපිට MT5 app එක අපි අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම පෙන්නන්නම් මොකක්ද app එක කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ app එක තමයි ඔයා ගන්න ඕනේ MetaTrader 5 කියන එක. ඉතින් අපි මේක open කරගමු. open කරලා ඉවරලා අපේ Express account එක මේකට add කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඔයාලට පුළුවන් මෙතන account section එකට ගිහිල්ලා මෙතන get started කියන එක touch කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන plus icon එකක් තියෙනවා. ඒක touch කරන්න. touch කරලා ඉවරලා ඔයා මෙතන select කරන්න ඕනේ Exness Technologies Limited කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට type කරගන්න මේ විදිහට ආවේ නැත්නම් Exness කියලා. හරි ඒකේ ගොඩාක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් servers. ඉතින් අපි මෙතන ගන්න ඕනේ Exness Technology Limited කියන එක. මෙන්න මේ යට තියෙන එක ඔයාලට බලා ගන්න පුළුවන් Exness Technologies Limited කියන එක තමයි අපි ගන්න ඕනේ. ඒක touch කරන්න. touch කරලා ඉවරලා මෙතන login information ටික දෙන්න එන්නේ. ඉතින් අපිට login information ටික ගන්න පුළුවන් Exness account එකට log වෙලා. මේ තියෙන්නේ අපේ login information ටික. ඉතින් ඔයාලට පුළුවන් මේ ඉරි තුන මෙතන touch කරලා මෙතන my accounts කියන එකට ගියාම ඔයාලට ඒක පෙන්නනවා. හරි මේ තියෙන්නේ ඔයාගේ account number එක. ඒක අපි මේ විදිහට copy කරගමු. copy කරලා මේ login කියන තැනට ඒක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා Exness account එක හදද්දී පාවිච්චි කරපු password එක මෙතනට දෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි server එක තමයි දෙන්න ඕනේ. ඉතින් අපි බලමු අපේ server එක මොකක්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා server එක Exness MT5 Real 24 කියන server එක තමයි අපි මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි automatically select වෙලා තින්නේ. ඉතින් එහෙම select වෙලා නැත්තම් ඔයාට ආපු server එක මෙහෙම select කරගන්න පුළුවන් ගිහිල්ලා මෙතන servers ගොඩක් තියෙනවා. හරි මේ විදිහට 24 දීලා save password එක ටික් එක දාලා මම මෙතන login කියන එක touch කරනවා. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න මගේ account එක successfully මෙතනට add වෙලා තිනවා.
ඉතින් මම මේකට තාම ඩිපොසිට් එකක් කරලා නැහැ. ඒකයි මේ විදිහට ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඩිපොසිට් එකක් කරලා මේක පටන් ගන්න. ඉතින් මම දැන්ට මගේ account එකට ඩිපොසිට් කරලා මම ට්‍රේඩ් කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ අලුතෙන්ම account එකක් හදලා පෙන්නන්න ඕනේ හින්දා තමයි මම මේක ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ MT5 හරහා Exness එකේ ට්‍රේඩ් දාගන්න. ඉතින් ඊට පස්සේ මේ Quartz කියන එකට ඔයාලට ගිහිල්ලා ඔයාලට කැමති කරන්සි පෙයා එකක් මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ප්ලස් අයිකන් එක ටච් කරලා උදාහරණයක් විදිහට මෙතන ගෝල් මාකට් එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ගෝල්ඩ් එනවා. එතකොට අපි හිතමු USD JPY වගේ කරන්සි පෙයා එකක් මේ විදිහට ඇඩ් කරන්න ඕන නම් ඔයාලට මේ විදිහට ගිහිල්ලා ටච් කරාම ඒක ඔටෝමැටිකලි මෙතනට ඇඩ් වෙනවා. ඉතින් අපිට ක්‍රිප්ටෝ කරන්සි එකක් ඇඩ් කරන්න ඕන නම් අපිට පුළුවන් මෙතන BTC USD කියලා ගහන්න. ඉතින් මේ විදිහට ටච් කරාම ඒක ඇඩ් වෙනවා. ඉතින් මේ කැමති එකක් ඔයාලට මෙතන ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ තියෙන ගෝල් මාකට් එක. ඉතින් මේ ගෝල් මාකට් එකේ මේ විදිහට ටච් කරලා මෙතන new order කියන එක අපි ටච් කරමු. ටච් කරලා ඉවරලා ඔයාලට තියෙන්නේ මෙතනදී lot size එක select කරන්න එනවා. ඉතින් lot size එක දාලා ඔයාලට කැමති නම් stop loss එක සහ take profit එක මෙතන තියන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එකේ ඔයා buy the sell ද ගන්න කියලා මෙතනින් තීරණය කරන්න. ඉතින් මේ විදිහට ටච් කරපු හැටිය ඔයාට ට්‍රේඩ් එක වැටෙනවා. ඉතින් මම මේකේ තාම ඩිපොසිට් එකක් කරලා නැති නිසා මට ට්‍රේඩ් එකක් මෙතන දාගන්න බෑ. ඉතින් ওই විදිහට තමයි ට්‍රේඩ් එකක් දාන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ට්‍රේඩින් පිළිබඳව දන්නේ හින්දා මේ MT5 ගැන ඔයාට ඉගෙන ගන්න පුළුවන් බොහොම පහසුවෙන්ම MT5 එකෙන් කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාට ට්‍රේඩින් හරහා උපයන්න පුළුවන් අඩිතාලම මම ඔයාලට මෙතනදි දාලා දුන්නා. කොහොමද අපි Exness එකේ account එකක් හදන්නේ, හදලා verify කරන්නේ කොහොමද? MT5 එකට Exness account එක link කරන්නේ කොහොමද? trade එකක් දාන්නේ කොහොමද? deposit එකක් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඉතින් ඉස්සරහට මම තවත් වීඩියෝ අරගෙන එනවා Exness එක සම්බන්ධයෙන්. ඉතින් නැවත මතක් කරනවා ඔයාට Exness account එකක් හදාගන්න කැමති කෙනෙක් නම් ඔයා පල්ලෙහා description එකේ මම Exness account එකක් හදන link එක දාලා තිනවා. ඒ link එක හරහා ගිහිල්ලා ඔයාට Exness account එකක් හදන්න පුළුවන්. එහෙනම් අපි අද සමුගන්නවා. ඔබට සුබ දවසක්. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain, I ingest, I retain, assess and I change, possessed by the thought I'll be free one day from society's restraints, money, clout and fame, a disease, a plague, we all love to hate, have to play the game, have to make a name, all our insecurities.